හයි කොහොමද යාළුවනේ? ඔන්න අදත් ඔයාලා හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ අපේ මහත්තයාගේ නිවාඩු දවසේ මහත්තයා බබාලටයි ගෙදර හැමෝටමයි කන්න හදපු රසම රස රෙසිපි එක වීඩියෝ එකක්. ඔන්න ඉතින් මහත්තයා බබාලට කන්න පුළුවන් විදිහට වැඩිපුර සැර නැතුව තමයි මේ රෙසිපි එක හැදුවේ. ඉතින් බලමු කොහොමද ඒක හදාගත්තේ කියලා. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම අපේ මහත්තයා චිකන් කපලා හොදලා අරගෙන මේ වගේ භාජනයකට දාලා ඒකට ගම්මිරිස් කුඩුයි කහ කුඩුයි ලුණු කුඩුයි දාලා ওই විදිහට කලවම් කරගත්තා. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් දාලා පොල් තෙල් හොඳට රත් වෙගෙන එද්දී අර හදාගත්ත චිකන් එක මේකට දාලා හොඳට බැදගත්තා. ඔන්න ඉතින් ටිකක් වෙලා යද්දි මේ චිකන් වල තියෙන වතුර ටිකත් එළියට ඇවිල්ලා ඒකත් තෙල් වලටම එකතු වෙනවා. ඊට පස්සේ මහත්තයා කරේ මේක හොඳට සීල් වෙන පියනකින් වහලා තිබ්බා. ඊට පස්සේ ඔන්න විනාඩි 10කට විතර පස්සේ මෙන්න මේ විදිහට තමයි චිකන් එක තිබුණේ. හරි. ඔන්න ඉතින් මේ වතුර ගතිය තව විනාඩි 10ක් විතර තියෙද්දි හොඳටම අඩු වෙනවා. ඊට පස්සේ රන්වන් පාටට චිකන් ටික බැදිලා තියෙයි. තෙල් ගතිය වැඩි වෙන එකක් නැහැ. මේක non stick pan එක තමයි මහත්තයා බැදගත්තේ. ඔන්න ඉතින් ඊට පස්සේ මේ චිකන් එකට උවමනා දේවල් මහත්තයා කපාගත්තේ මේ විදිහට. ලොකු ලුණු අරගෙන ඒවා ලොකු රාවුන් වලට කපාගත්තා. මිරිස් අරගෙන ඔන්න දෙකට පලාගත්තා. අවුමිරිස් ටිකක් නම් මේකට වැඩිපුර එකතු කරා. මොකද සැර වැඩි එකතු කරන්නේ නැති හින්දා අර ගෙදර අනිත් අයටත් කන්න හින්දා අවුමිරිස් පොඩ්ඩක් වැඩිපුර එකතු කරගත්තා. ඊට පස්සේ කරේ ඉඟුරු අරගෙන මෙන්න මේ වගේ හීනියට ලියාගත්තා. ඔන්න ඉතින් මේකට වැඩිපුර ඉඟුරු කෑල්ලක් එහෙම මේ විදිහට හීනියට ලියාගෙන එකතු කරගත්තාම ගොඩක් රසයි. ඊට පස්සේ සුදු ලුණුත් ඒ වගේ අරගෙන හීනියට කොටු හැඩයට ලියාගත්තා. සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරගත්තා. ඔන්න ඉතින් මෙතනදී බබාලට හැදුවේ බත් එකයි චිකන් එකයි විතරයි. ඒ නිසා ඔන්න දෙකටම ඇති වෙන්න වැඩිපුර සුදු ලුණු හීනියට ලියාගත්තා. ඊට පස්සේ ඔන්න කරපිංචත් පොඩ්ඩක් වැඩිපුර එකතු කරගන්න තරමට හොඳයි. ඊට පස්සේ තක්කලි කපාගත්තා රවුම් හැඩයට. පොඩි තක්කලි ගෙඩි දෙකක් විතර රවුම් හැඩයට කපාගත්තා. ඊට පස්සේ ඔන්න පොඩි දෙහි කෑල්ලකුත් කපලා තියාගන්නවා. ඊට පස්සේ බත් එකට ඕන දේවලුයි චිකන් එකට ඕන දේවලුයි ඔක්කොම එක සැරේ මහත්තයා ලෑස්ති කරනවා. ඔන්න දැන් කැරට් ටික කපලා මේ වගේ හීනියට පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ ඔන්න ලුණු කොළ නම් ටිකක් වැඩිපුර එකතු කරා. අපේ දිහා කොහොම හරි අපේ දිහා එළවලු බත් හදද්දී ඔන්න ඉතින් මේ තියෙන අපේ වත්තේ හදපු ලුණු කොළ මේවා ඉතින් ගොඩක් ලපටි. ඒක නිසා පොඩ්ඩක් ලොකුවට තමයි ඒක කපා ගත්තේ. ලුණු කොළ ටිකක් ඉතින් වැඩිපුර එකතු කරා. ඊට පස්සේ ඔන්න බලමු අපි ඉස්සෙල්ලා බැද ගන්න තිබ්බ චිකන් ටික දැන් හොඳට බැදිලා තියෙන්නේ. බලමු දැන් ඒකට මොනවද එකතු කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට චිකන් එක හොඳට බැදුනට පස්සේ ඒකට අර රවුම් කපාගත්ත ලුණු ටික එකතු කරගන්නවා. ලුණු ටික එකතු කරගෙන ඒකට කරපිංච එකතු කරගන්නවා. කරපිංච එකතු කරගෙන ඊට පස්සේ අපි මේකට අවුමිරිස් එකතු කරගන්නවා. අවුමිරිස් පොඩ්ඩක් අපි ඉතින් වැඩියෙන් කපාගත්තනේ. ඒ අවුමිරිස් ටිකත් ඔක්කොම එකතු කරගෙන ඊට පස්සේ ඔන්න ඉතින් අර ඉස්සලා හීනියට කපාගත්ත ඉඟුරු ටිකයි සුදු ලුණු ටිකයි එකතු කරගත්තා. ඒ හැම දෙයක්ම එකතු කරගෙන අපි යන්නේ අබ පේස්ට් එක එකතු කරගන්න. ඔන්න ඉතින් අබ ක්‍රීම් එකනොත් මේස හැඳි දෙකක් විතර එකතු කරගත්තා. ඊට පස්සේ කහ එකතු කරගත්තා. මේ ඔක්කොම එකතු කරගෙන හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ කහ වලට පස්සේ ගම්මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. ඔන්න ඉතින් බබාලා වැඩි සැර කන්නේ නැති හින්දා මේකට වැඩි සැර එකතු කරන්නේ නැහැ. උනාට මේකේ රසය ඉන්න ගම්මිරිස් පොඩ්ඩක් එකතු කරනවා. ගම්මිරිස් ටිකත් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරා. ඊට පස්සේ ඔන්න උකු පොල් කිරි
පොල් බෑවක විතර උක්කු පොල් කිරි ඔන්න චිකන් එකට එකතු කරගත්තා. ඒකත් එකතු කරගෙන දෙහි බෑවක ඉස්ම මේකට එකතු කරගන්න ඕනේ. ඔන්න දැන් ඉතින් මේක තව විනාඩි 2-3ක් යද්දි හොඳට හැදිලා ඉවරයි. ඉතින් මේ චිකන් එක නම් අපි වෙනදා ගෙදර හදන චිකන් වගේ නෙමෙයි. හරිම රසයි. මේ රසම රස චිකන් එක හැදිලා ඉවරයි. මේ චිකන් එක මොකද ගොඩක් බත් එකක් හැදුවා. ඔන්න දැන් යන්න මම බබලට මේකේ අමුතුම රසක් එනවා. අර අපි කැරට් චිකන් හදනවා වගේ හදාගත්ත බත් එකට අර බබාලා ආසම් විදිහට හදපු චිකන් එක බෙදා ගන්න තමයි හදන්නේ මම. මෙන්න මේ විදිහට තමයි අන්තිමට චිකන් එක තියෙන්නේ. මේක හරිම ලස්සනයි. ඒ වගේම මේක හරිම රසයි. ඔන්න බලන්න දැන් බත් එකට චිකන් එක බෙදුවාට පස්සේ ඒකේ පෙනුම කොහොමද කියලා. හරි ඉතින් දැන් අපේ බබාලා දෙන්න මෙතනට වෙලා කැරකි ඉන්නවා බත් එක දෙනකන්. ඔන්න ලොකු දේවල් නැහැ. බත් එකයි චිකනුයි විතරයි. ඉතින් ඔන්න මගේ වීඩියෝ එක අදට මම මෙතනින් ඉවර කරනවා. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ඔබාගෙන යන්න. තවත් දවසක මේ වගේ ලස්සන රෙසිපි එකකින් රසම රස වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්නම්. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක් ගිහින් එන්නම්.